මට තේරෙනවා මොකෙද්ද සුළු සුළු ගෑවේ මොකෙද්ද ඒ බලන්න අපි මෙහෙන් කැපුවේ මේ ෂේප් මේකේ තිබ්බ ඇනකොන්ඩා කියලා මම හිතන්නේ ඇනකොන්ඩෙක් ඇත්තේ අර අරකයි සත්‍ය තාමත් නැතුනේ මේ මොයි ගල්ලිබ්බ කොයි අනිත් ගල්ලිබ්බ මේ ආවර ඉන්න ගල්ලිබ්බ දෙන්න හොයන්න හරිද කොහොමද ඉතින් ඔන්න හොරර් ගේම් එකක් ගෙන ආවා. දැන් ඉතින් උඹලා කියන් ඉන්න එපා මේක ෆෝන් එකේ ගේම් එකක්. ෆෝන් එකේ ගේමක් තමයි මොකද මේ මගේ ලැප් එක මං පෝස්ට් එකක් දැම්මනේ කලින්. මේ මගේ ලැප් එකේ තිබ්බ බැටරි එක අද උදේ හරිද අද උදේ 100 තිබිලා බිඳුවටම ගියා. ඒ කියන්නේ බැටරි හෙල්ත් එක නෙමෙයි බැටරි හෙල්ත් එක 90 ගණන් තිබ්බා. ඒ වුණාට බැටරිය charge වෙන්නේ නැති සීන් එකක් තමයි තියෙන්නේ අර මම මේ ලැප් එකට ආදිට ගහන්න ගියේ. ඒක නිසා බැටරිය සවුත් වෙලා. හරිද? දැන් ඒක මේ වෙන එකක් ගන්නත් ඕනේ. ඒක ගන්න ගොඩක් කාලයක් යන නිසා මම හිතුවා ෆෝන් එකෙන් දැනට රෙකෝඩ් කරලා වීඩියෝ දාන්න. හරිද? මොකද ෆෝන් එකෙන් මට ගැහුවොත් හොරර් ගේම් ගහන්න පුළුවන්. ඒක නිසා මං හිතුවා ඒ තීරණේ යන්න. දැන් මම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මෙතන පෙන්න ඇනකොන්ඩා කියලා මේ නම. මේක ඇනකොන්ඩා තමයි ගේම් එක. මල්ටිප්ලේයර් කියලා යටින් තියෙනවා. ඔයාලටත් ඕන නම් මේ ගේම් මේක අරන් ගහන්න පුළුවන්. මේක ප්ලේ ස්ටෝර් එකේ MB 100 ගණක් තමයි වෙන්නේ. මේක අලුතින්ම ආපු ගේම් එකක්. මේක ඇනකොන්ඩා මල්ටිප්ලේයර් හොරර් ගේම් එකක් තමයි. මේක මල්ටිප්ලේයර් ගහන්න පුළුවන් වුණා මොකට යාළුවොත් එක්ක අපි ප්ලේ ඔන්ලයින් දීලා අපි යම් බලන්න. මෙතන තියෙනවා අපිට find a room create room කියලා. අපි room එකක් හොයාගෙන යන්කෝ. මේකේ හાર્ඩ් ගහනින් සෙට් එකක් ඉන්නවා මුන්න පාට වැඩ වෙන්න තියේ. මෙතන මේ ඔක්කොම බං මේ මට මේ ඔක්කොම පාස්වර්ඩ් ඕනේ දෙන්නේ. කියන්නේ මට ක්‍රියේට් කරගෙන යන්න ගෝස්ට් තිරාවටම නෑ උන් නෙමෙයි. අඩේ මේ ඔක්කොම බං මේ සිරාවටම මට ගහන්න සිරාවට අනේම කරන්න එපා. නෝමල් ගහන දෙන්නෙක් ඉන්නවා ඉසි ගහන එකක් නම් මට උඩු මම දැක්කේ මේ මෙතන ටික් එක වැඩිලා තිබ්බා. ඒ මම හිතන්නේ හැස් පාස්වර්ඩ් කියන්නේ. පාස්වර්ඩ් තියෙන රූම් එකකට විතර අපිට යන්න පුළුවන්. මම ඒක අවුස් කළා. හරිද? දැන් මම හිතන්නේ ඔන්න මේකට ඊයේ බලමු. ඒකත් පාස්වර්ඩ් තියෙන එකක් තියපන්කෝ. අන්න රූම් එක ක්‍රියේට් කරන්න. ක්‍රියේට් කරා ඔන්න ක්‍රියේට් රූම් නිකම්ම දුන්න මම මොනවද බැලුවේවත් නෑ. අම්මඩ කොහොමද මේ කොල්ලා අම්මෝ ඉන්නවනේ සගීමිනි කියලා. ලොබි චැට් එකක් තියෙනවා අපිට මෙතන මැසේජ් දාන්න පුළුවන් ඉන අයත් එක්ක. ඒවා කමන්නේ දැන් මේකේ. කොයිද එන්නේ නැද්ද කවුරුත්? කියන්නකෝ මට. කවුරුත් එන්නේ නැද්ද? මේ කනවා හරි එකෙක්වත් ආයෙ නැතුණා. නැද්ද කවුරුත්? නැද්ද? නැත්තම් මම යන්න. ඔන්න ගේම් එකට ආවද watching for players කියලා පෙන්නනවා. කමන්නේ මම මේක තනියෙන් ගහලා ඊළඟ පාර පුළුවන් වුණොත් මම මේ ගහන්නම් මල්ටිප්ලේ. හරිද? මොකක්ද මේ හරි. කොහෙද මේ ඉන්නේ මට තේරෙනවා මොකෙද්ද සුළු සුළු ගෑවේ මොකෙද්ද මේ බලන්න අපි මෙහෙන් කැපුවේ මේ ෂේප් මේකේ තිබ්බ ඇනකොන්ඩා කියලා මම හිතන්නේ ඇනකොන්ඩෙක් ඇත්තේ. යම් බලන්න මේකේ සද්ද තාමත් ඇහෙනවනේ. සිරාවට තමයි මෙහෙමවත් තියෙනවා මේකේ කොල් මේකේ කොළ හොයන්න තියෙනවා. මේ මෙතන පෙන්වන්නේ මේ දකුණට උඩින් මේ කොළ 10ක් හොයන්න තියෙන එකක් හොයාගත්තා. දැන් මම මේ ඔය එනකොන්ඩ සත්තු සර්පයන් නලන මේකට බැලුවා. හරි දැන් මම පරීක්ෂකෙක්. මට මේ පරීක්ෂණයක් කරන්න මේ කොළ වගේ එකතු කරන් එන්න කිව්වා.
ඒ කොළ ටික එකතු කරන ගන්න මම ඉන්නේ මම හිතන්නේ මේ ඔක්කොම කලින් මුලින් දෙයිලා යන්නේ මොකක්ද සද්ද මේ මුගෙන් බේරිලා ඔක්කොම කලින් මම පණ දෙලා යන්නේ මම හැදිච්චත් යනවා අරකයි සද්ද දාවත් නැතුනේ මට අනේ කාගේ අපේ රැඳ දුවන් දුන්නේ මේ අවස්ථාව හරිද ඒකට පණ බේරගෙන ඉන්න ඔක්කොම කලින් නැත්තම් එහෙම කෙලෙනවා නැත්තම් කෙලෙනවා දැන් හරිද මම හිතන්නේ මං ආවෙත් අර ආපු පාරෙන් වෙන්නේ මෙහෙත් කොල හරි BS මේ මොනවත් නැත මෙහෙ තියෙනවා එමුන් කාමරේට ලා 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 නේ ආ යම් මේ ළඟට නැවිලා මම දැක්කේ නෑ කිව්වන්කෝ යා ඊගා මම දැක්කේ නෑ ළඟට නෑ අයියෝ මේ හුයන්න මම මැරෙනවා BS අයියෙන් දුවන්නත් බෑ BS ළඟ ඉන්න පණේ පාගිර දෙන්න මෙතන යන්න ඕනේ මට පේන්නේ මේ මෙතන කාමරයක් තියෙනවා එකට යන්න තියෙනවා ආව කොළ පහයි හොයාගන්න තියෙන ඉක්මනට බල්ලා දී අනේ මේක ඉදින්නේ ඒ හදිස්සියේ මේ ටච් වෙන්නේ නැහැ මට කොළ ටික හොයාගන්න ඕනේ ආත්මේ දැන් නම් මැරෙන්න හරි කියලා ගන්නෑ මේ මැරුණොත් මම අයි ගේම් ප්ලේ ගේන්නේ දැන් වටයක් ගන්න වටේ ගහනවා මේක අඩු වෙන්නේ නැහැ බං කියන්නේ ඒක වාසනාවෙන් නේද යාලි අපේ දෙන්න දෙන්නේ දැන් ඊට වැඩි වාසනාවක් තමයි තියෙන්නේ මේ කාමරේ ටික බැලුවනේ දැන් අපි යමු මේ පැත්ත බැලුවා මට හොඳට මතකයි මේ මෙහෙට ගියේ නෑ මෙහෙට ගිහලා බලන්න මේ මෙතනක් යන්න දීපන් ස්කේප් වුණා ඔන්න ඉතින් මෙතන කවුරුත් ඕනේ නැහැ ඊසි පිට ගැහුවේ දන්නානේ ඔන්න
ඕනම් මේ යාළුවොත් එක්කත් ගහමුද? යාළුවෝ කියන්නේ මේ අපි ගිහිල්ලා බලමුද මේ රූම් එකට ගිහිල්ලා ගහලා බලමු. මට යන්න දෙන්න මට එකක් පෙන්නන්න. යන්න කොහොම හරි අපි එහෙම ගිහිල්ලාත් ගහලා බලමු ඉතින්. නෝමල් හරි හાર્ඩ් හරි දැන් නම් ගානා පුතේ. මං හිතන්නේ අරක මං ඊසිනී ගහන. කමන්නේ ඔය ඊසි ගැහුවත් මොනවා ගැහුවත් එකයි බං. මට පෙන්නන්න මේක රූම් එක. ඇයි බං මේ හැම එකටම මේ ඔන්නාව අන්තිම වතාවට කොමරි ගේමක් ගහලා එකට දැන් මේ ගියොත් එහෙම මම වීඩියෝ එක නවත්තනවා. මේක මේ ඇඩ් දෙනවා බං මාරිට රිප්ලයි වෙනවා මේ ඩේටා ඔන් කරලා ගහනවා මට පිස්සු වැදෙනවා හරිද? මේ උඹ යන්නේ නැද්ද කියන්නේ? ස්ටාර්ට් මචං let's go හරිද? මචං මොනවද බං මේ ගහන්නේ? let's go මචං. උන් දන්නේ නැද්ද දන්නේ let's go මචං. come on bro මට මහත්තයෝ මෙයාගේ මම let's go කියලා දා come on bro කියලා. මොනවාද බං මේවා? මේ එකක්වත් ඉන්නේ නැති නේද? එකක්වත් ඉන්නේ නැති එකෙක් වරෙන් එකෙක් නැති. ඔන්න ඉතින් හෙන්න වෙලාවක් ඉඳලා හරිද කොහොම හරි මේ මගේ ගල්ලිබ්බෝ කොයි අනිත් ගල්ලිබ්බ මේ ආවර ඉන්න ගල්ලිබ්බෝ දෙන්න හොයාගත්තා හරිද? තාමත් මේ වොටින් කොහොම උන් කොච්චර දිව්වත් එකම තැනට වැටෙනවා අපව හරිද? ඔන්න වැටෙන පොඩක් ඉස්සරම් පාර කොයි උන් දෙන දිව්වනේ. දැන් අවුලන්නේ ඔන්න ඉතින් ඔයාලගේ ආසාව ඉෂ්ට කරන්න. වගේම මගේ ආසාව ඉෂ්ට කරන්න උන් සෙට් එකක් කියන්නේ දෙන්නෙක් හොයාගත්තා. උන් දෙන්නත් එක තමයි දැන් මම මේ ගහන්නේ හරිද? මේ මෙතන එකක් තියෙන දැන් මට කාබල් දෙක නෑ දැන් මට මේක මේ නෝමල් දාලා තිබ්බ හරිද? ඊසි නේ නෝමල් දාලා තිබ්බ කොහරි අපි යමු ගහමු ගේම. ගහමු ඒ ඇයි බං මට මොන කඩපාත් තියෙන්නේ? මේක නම් කොහොමද කියන්නේ? අර ගේම් ගහන හොඳට මම හිතුවා. මේ ගහන පොඩක් ගන්නවනේ. මම නිකන් අර ඉදින් පාලෙන් බලන්නේ දැන් මම දන්නවනේ බං. ඒ නිසා අවුලන්නේ නෑ. මේකේ අවුලන්නේ මේකත් නෑ මෙහෙම. මේ ලැට්ටේ කොහොමත් නෑ කියලා දැන් දන්නවා හරිද? ලැට්ටේ කොහොමත් නෑ. මෙන්න මෙතන එකක් තියෙනවා. මම දෙකයි හොයාගත්තා. දෙකක් හොයාගත්තා. තව තියෙන්නේ මචං 5යි. හරියටම භාගයක්. 6ක් හොයාගත්තා තව 4යි. මම දෙකක් හොයාගත්තා හරිද? දෙකක් හොයාගත්තා නම් අර දෙන්න දෙක වගේ තමයි හොයාගන්නේ. මේ පැත්තේ මෙහෙ ගිහිල්ලා බලමු. මේ කලින් හම්බුණා වගේ හම්බුනේ කියලා මේ කාමරේ. මේ කමුකයි මේ පිස්සු දෙන්නේ මේ රස්තරේ. තව දෙකක් හොයාගන්න තියෙනවා. මෙතන එකක් තියෙනවා. තව එකයි මම තුනක් හොයාගත්තේ නං. එකක් නැද්ද? මොකද ඉන්නේ? බලු. ඌ එන්නේ බං මාරන්න බං. හරි. මට BS ඉවරයි. අමෙරයි මහත්තයෝ උඹලා මැරෙන්න එපා. තව එකයි හොයාගන්න තියෙන්නේ මේකත් එක. අඩේ ඵලයන්කෝ බං. මේ මොව ගනින්කෝ. මේ මෙහෙට හරි 10 හොයාගත්තා. හරි දැන් මම දන්නවා කිරි මාර්ගය. මෙහෙම ගිහිල්ලා මේ මැන්නලා. යාළුන් දෙන්න යන්න කලින් උන්ට යන්න බැරි මං එනවා.
ඒ නිසා මම මෙහෙන් දාලා මෙහෙන් යනවා. හරිද? මෙහෙන් දාලා මෙහෙන් යනවා. දැන් අවුලන්නේ. දැන් අතරින් රීස්පෝන් වෙන්නේ. උන් ආච්චිට හාල් ගන්න යනවා. වරෙන්නේ මේ. මම මෙතන ඉන්නේ. ආතල් ගන්නවා. යකෝ මෙහි වරෙව්. බල්ලු. මෙහි වරෙව්. මම එක්ක ඕකනේ කාගෙන ගහන්න පුළුවන්. පකීර වරේ. මේ ආච්චිලාට යන්නට මා විතරමනේ වෙන්නේ බා. මේ කෑවම් මේ කරන්නේ එහෙ එන්නේ නැතුව. අයියෝ. හරියට ඔය ස්කේප් වුණා මං හිතන්නේ අරුන් ආවේ නැහැ බා. හරිද? මම මෙතන තනියෙන් ආවේ. මට ඒක රෙකෝඩ් කරගන්න බැරුණා. ඉතින් කමක් නැහැ නේ. අරුන් අයින් වුණා. මං හිතන්නේ උන් මේ ගහලම නැති උන්ද කොහොද? මං අර පළවෙනි පාර ගහවින්ද පොඩක් සීන් එකේ තේරුණා. හරි ඔයාලටත් ඉතින් මේක ගහලා බලන්න පුළුවන්. හරිද? මේක සුපිරි අවුලන්නේ. සාමාන්‍යයෙන් ග්‍රැෆික් තියනවා අවුලන්නේ. මේ සුපිරි හොරර් ගේම් එකක් අවුලන්නේ. මේක අර පොඩි සීන් එකක් තියෙන්නේ ඇඩ් එහෙම කොහොමවත් වෙනවනේ බං ගේම් වල අවුලන්නේ. අවුලන්නේ මේකේ අපිට මාකට් එකේ තියෙන බඩු අම්මාට උඩු. මේ මූද මොකද්ද බයි උනේ? හරි අම්මාට 1800ක් එනවා මේ මූ. රෙන් කියන එක දැන් හරි එහෙනම් ඉතින් මට කියන්න තියෙන මේ වගේම ගේම් එකක් හම්බ වෙන කියන්නේ හොරර් ගේම් එකක් තමයි ඊළඟටත් ඉන්නේ අය මේ ලැප් එකෙන් නම් මගේ හාලු දැන් මට පට්ට දුක මොකද මං හාලු එක වීඩියෝ එන්නේ දැන් මම ඒක මං GB හාලු GB කීයද GB 3ක් වුණා GB 3ක් වුණා බලපංකෝ මම බලන්නම් කොහොම හරි මම ලැප් එක හදාගන්න මේ එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් තවත් මේ වගේ හොරර් ගේම් එකකින් හම්බෙමු මේ ගේම් එකේ ඔයාලට මේකේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න ඒ වගේම මේ අනකොණ්ඩට මේ නම් ගොඩක් මේ කමෙන්ට් කරන් යන්න ඒ වගේම ඒ වගේම මේ වගේ වීඩියෝ ආසාවෙන් බලන ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන ගමන් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඒතකොට මගේ වීඩියෝ වලට බලා ගන්න පුළුවන් ඒ වගේම මේ බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න එතකොට මම වීඩියෝ දාපු ගාම කෙලින්ම දන්නවා නොටිෆිකේෂන් එකක් විදිහට එනවා එහෙනම් මම ගිහින් එන්න තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බෙමු bye bye